අයිබෝවන් සුබ දවසක් හැමෝටම. ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන මැනික සම්බන්ධව ගැන කතා කරන්න. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් දිගටම කතා කරන්නේ කිරින්චි ගැන. නැත්තම් ස්පිනර් ගැන. ඉතින් දැනට මැනික් මාකට් වලදී කට් ඇන් පොලිස් නැත්තම් රෆ් ගල් සාමාන්‍යයෙන් මිලකට බිස්නස් කරන්න පුළුවන් කිරින්චි කියන ගල්. ඉතින් ගොඩාක් අයට තියෙන ගැටලුව තමයි කිරින්චි මාකට් එකේ මිලකට විකුණුනාට මේ බිස්නස් එකේ ඉන්න ආධුනිකයින්ට කිරින්චි වල බිස්නස් එක පොඩ්ඩක් අල්ලගන්න අමාරුයි. ඉතින් ඒ පිළිබඳ සහ කිරින්චි ගල් කට් ඇන් පොලිස් කරාම ඒකේ ලස්සන එක ගන්න කොහොමද? ඉතින් ඒ පිළිබඳ තමයි අද අපි මේ වීඩියෝ එකෙන් දිගටම කතා කරන්නේ. ඉතින් ඒ වගේම තමයි මැනික් සම්බන්ධව ඉගෙන ගන්න ආසය ඒ වගේ මේ ශ්‍රේෂ්ඨයට එන්න හිතාගෙන ඉන්න අයට අපි දැන්ට මැනික් සම්බන්ධව ක්ලාස් කරනවා අවිස්සාවිලු පුවක් පිටියේ. ඉතින් අපිව සම්බන්ධ කරගෙන ඒවට සහභාගී වෙන්න ඔයාලට අවස්ථාව තියෙනවා. ඉතින් ඒ දේත් මතක් කරගෙන අපි එන යන් වීඩියෝ එකට. හොඳයි අපි බලමු කිරින්චි ගල් වලින් කොහොමද ලාභ උපයන්නේ අපි කිරින්චි ගන්නවා නම් මොන වගේ ගල්ද ගන්න ඕනි ඒ වගේම තමයි කොහොමද අපි මේක බිස්නස් එක හදාගන්නේ ඉතින් ඒ පිළිබඳ තමයි මේ වීඩියෝ එකේ දිගටම කතා කරන්නේ විශේෂයෙන් ඔයාලට කියන්න ඕනි කහ පාට හැර අනිත් හැම පාටක්ම කිරින්චි ගල් වල එනවා කහ පාටින් ආවොත් ඒක තෝරයක් නැත්තම් ජාගුමක් වෙන්න ඕනි අනිවාර්යයෙන්ම ඒ වගේම තමයි කිරින්චි ගන්නකොට පිටට පාට පේන ගල් තමයි ගන්න ඕනේ. ඉතින් පිටට කළු ගතිය ගහන ගල්. අපි නැත්තම් කියන ෆස්ට් ලුක් එක කළුයි. නමුත් ටෝච් එළියට තමයි මේවා පාට එන්නේ. මේ අපි මේවට කියන කප් ගල් කියලා තමයි කියන්නේ. කප් ගතිය තියෙන්නේ. ඉතින් මේවා ටෝච් එකට පාට තිබුණා කියලා වැඩක් නැහැ. අර ෆස්ට් ලුක් එක කළුයි. ඉතින් මේ වගේ ඒවා මාකට් එක ගොඩාක් වලට බලන්න පුළුවන්. ගොඩාක් පොඩි ගණන් වලට ගන්න පුළුවන්. නමුත් මේ වලින් අපිට බිස්නස් එකක් හදාගන්න අමාරුයි. ඉතින් සමහර අය කියනවා මේවා ට්‍රීට්මන්ට් කරලා ලයිට් කරන්න පුළුවන් කියලා. නමුත් මම දන්න තරමින් නම් මේවා ට්‍රීට්මන්ට් කරලා තාම ලයිට් කරගන්න පුළුවන්. ට්‍රීට්මන්ට් එක තාම ලීගල් එලියට අවිලා නැහැ. හරිද? ඉතින් මේ වගේ පිටට පාට පේන්නේ නැති කළු ගල් ගන්න යන්න එපා. කළු ගතිය තියෙන ගල් එහෙම ගන්න යන්න එපා. ඉතින් අරගෙන තියාගත්තට කමක් නැහැ. ඉතින් ඔයාලට පොඩක් ස්ටඩි කරන්න වගේ නැතුව මේවා විශේෂයෙන් අරගෙන බිස්නස් හදාගන්න අමාරුයි. ඒ වගේ තමයි තව ගෙවුඩ කිරින්චි එනවා. මේ තියෙන මෙන්න මේ වගේ ඒවා මේ ෆස්ට් ලුක් එක සම්පූර්ණයෙන්ම මේකේ පාටක් පේනවනේ. නමුත් මේක පොඩි ඩිම් ගතියක් පේනවද වලට. ඒ කියන්නේ ලස්ටර් එකක් නැහැ. ඒ තියෙන මේ ගලේ ගෙවුඩ ගතිය. මේ තියෙන මේ සුදු පාටින් තියෙන ගලේ ගෙවුඩ ගතිය තමයි තියෙන්නේ. මේවා. එතකොට මේවා ගල කට් ඇන් පොලිස් කරද්දී ගල සම්පූර්ණයෙන්ම ඩිම්. ලස්ටර් එකක් ගන්න අමාරුයි. පිටට පාට තිබුණා කියලා අර ඩිම් ගලක් වැඩ කරගත්තාම අපිට බිස්නස් හදාගන්න අමාරුයි. අපි සල්ලි දීලා ගත්තට කවුරුත් අපෙන් සල්ලි දීලා මේවා ගන්නෙ නැහැ. මේවා ඩිම් ගතිය තියෙන ගල්. ලස්ටර් එකක් එහෙම නැහැ. තනිකර ගෙවුඩ තියෙන්නේ. ඉතින් මේවල ගෙවුඩ තිබුණා කියලා සමහර අය හිතන්න පුළුවන්. මේවා බර්න් කරලා ඒ කියන්නේ ට්‍රීට්මන්ට් කරලා ලයිට් කරන්න පුළුවන්ද කියලා. ඉතින් සාමාන්‍යයෙන් මේවා ගෑස් බර්න් ගහන්න බෑ. ගල් හાર્ඩ්නස් එක ගොඩක් අඩු නිසා මේවා ගල් දිය වෙලා යනවා. ඉතින් ගෙවුඩ බර්න් කරන ලොකු ට්‍රීට්මන්ට් එකක් කරන්න ඕනේ. ඉතින් ස්පිනල් එහෙම බර්න් කරන්න අමාරුයි. ඉතින් මේ වගේ දේවල් එහෙම ගෙවුඩ කිරින්චි එහෙම ඇතැලා දාන්න. ඒ වලින් අපිට ලාභ හදා ගන්න අමාරුයි. ඒ වගේ තමයි කටු බොඩි ගල්. ඉතින් මේ බලන්න මේ ගල් එහෙම ටිකම කටු බොඩි ගල්. ඉතින් රළු ගතිය තියෙන ගල් එහෙම මේ වගේ ඒවා මේ කටු බොඩි ගල් එහෙම ගොඩක්ම paludu තියෙන මේවල ගල ඇතුලේ. ඉතින් paludu තියෙන ගල් එහෙම අපිට මේවා වැඩ කරලා තේරුමක් නැහැ. ඉතින් semi faces ඉතින් ඕනම ගලක් කට් ඇන් පොලිස් එකේදී පොඩි හරි බබල් එකක් නැත්තම් පොඩි ට්‍රැක් එකක් තිබුණොත් අපිට බිස්නස් හදාගන්න අමාරුයි. තේරුණාද? ඉතින් ඔයාලා ගල් ගන්නකොට පිරිසිදු ගල් තමයි ගන්න ඕනේ පිටට පාට හොඳට පේන ගල්. මෙන්න මේ වගේ ඒවා මේ බලන්නකො. මේක ගෙවුඩ ගතිය නැහැ නමුත් හොඳට පිටට පාට පේනවා. මේ වගේ ගල් තමයි ඔයාලා මාකට් එකේදී ගන්න ඕනේ. මේ එකම පාටින් මේ වගේ ගල් හදා ගන්න කලෙක්ෂන් එකක්. හරිද? ඉතින් මේවල ලාභ උපයන්න මෙහෙමයි. දැන් මේ ගල් එහෙම අපිට අදාළ වෙන්නේ නැහැ. ඉතින් මේ ගල් එහෙම ඔයාලා අතාරින්න මාකට් එකේදී මේව ලොකුවට ෆලෝ කරන්න යන්න එපා. ඔයාලට මේ වලින් බිස්නස් හදා ගන්න අමාරුයි. ඔයාලා මාකට් එකේදී ගල් ගන්නකොට මේ වගේ පැහැදිලි ක්ලීන් තමයි ගල් ගන්න ඕනි. ඉතින් බිස්නස් හදාගන්නේ මෙන්න මේ විදිහට. ඔයා
කිරින්චි ගල් වලින් ලාභය උපයන්න ඕනේ නම් ඔයා තනි ගලක් වැඩ කරලා ඔයාට හොඳ ලාභයක් හදාගන්න අමාරුයි. ඒ කියන්නේ කැරට් එකක ගලක් වැඩ කරොත් ඔයාට රුපියල් 5000ක් නැත්නම් රුපියල් 6000ක් ඒ වගේ ලාභයක් තමයි ගන්න පුළුවන්. ඉතින් මග වියදම් එක බලද්දි ඔයාට ඉතින් ඒ ලාභේ මගදී වියදම් එනවා. හරිද? ඉතින් මේකේ ලාභ හදාගන්න නම් නැත්නම් බිස්නස් එකක් හදාගන්න නම් ඔයා කරන්න ඕනේ මේ වැඩේ. ඉතින් පිටට පාට පේන තනි ක්ලීන් ගල් මේ වගේ ලොට් එකක් හදන්න ඕනේ කැරට් 50ක විතර. නිකන් ඔයා කරලා බලන්න. ඉතින් ඔයාලට රෆ් එකේ ගන්න පුළුවන් කැරට් එක කැපෙන ගල් මැනික් මාකට් වලදී රුපියල් 10000න් පාත. රුපියල් 4500යි 5000යි 6000යි ඒ වගේ අතර කැරට් එක කැපෙන ගල් ගන්න පුළුවන්. ඉතින් 10000ම නෙමෙයි. ඉතින් රුපියල් 8000ට ගන්න පුළුවන් හොඳ පාට පේන රතු ගල් එහෙම නම් ඉතින් ඒ වගේ මිලකට යන්න පුළුවන්. නමුත් මේ වගේ ගල් ඔයාට මාකට් එකේදී රුපියල් 10000න් පාත පොඩි ගණන් වලට ගන්න පුළුවන් සාමාන්‍යයෙන්. හරිද? ඉතින් ඔයා වැඩ කරන හැම ගලක්ම කැරට් එකෙන් උඩ වෙන්න ඕනි ඔයා හදනවා නම්. හරිද? කැරට් 1.5ක් නැත්නම් කැරට් 1.10ක් ඒ වගේ වෙන්න ඕනේ. නමුත් හොඳට මතක තියාගන්න වැඩ කරන හැම ගලක්ම ඔයා එකම කට් එකක් තමයි ගහන්න ඕනේ. ඉතින් සෙමි ඕවල් වැඩ කරන ඔක්කොම සෙමි ඕවල් වැඩ කර ගන්න ඕනේ මේ ගල්. නැත්තම් කුෂන් කට් එකක් ගන්න ඔක්කොම කුෂන් කට් එක වෙන්න ඕනේ. එතකොට තමයි අපිට හොඳ මාකට් එක අල්ලන්න පුළුවන්. බිස්නස් එකේදී ගල් සිලෙක්ෂන් වෙන්නේ නැහැ. හරිද? එතකොට අපි කැරට් එක මේ ගානෙන් තමයි දෙන්නේ කියලා අපිට බිස්නස් කරන්න පුළුවන්. කැරට් 50ක් හදාගත්තත් ඔයාට රෆ් එකේදී ඉතින් ඔයාට කොස්ට් එකයි ඔක්කොම කට් ටැම්පෝයිස් ඒ කොස්ට් එකයි ඉතින් ගල් ඒ කොස්ට් එකත් එක්ක සාමාන්‍යයෙන් 1,70,000ක් ඒ වගේ අතර යන්න පුළුවන්. නැත්තම් උපරිමම බැලුවොත් 1,02 යන්න පුළුවන්. ඔයා ගල් වලට හොඳ මිල දීලා අරගෙන එහෙම ගියොත්. හරිද? ඉතින් බිස්නස් එකේ ටිකක් ඉන්න කෙනෙක් නම් එයාට 1,25,000න් නැත්තම් ලස්සෙන් වගේ යාලට හදාගන්න පුළුවන් මේ කැරට් 50ක්. හරිද? කැරට් එක කැපෙන ගල් වලින්. ඒක විවිධ පාටින් ඔයාට හදාගන්න පුළුවන්. පැහැදිලිද? ඒ බිස්නස් කරද්දී අපි තනි ගල් මේ විකුණන කැරට් ලොට් එකම එතකොට මේ ලොට් එක අපිට විකුණන්න පුළුවන් කැරට් එක උපරිම මිල ගත්තොත් එහෙම රුපියල් 12000න් විකුණන්න පුළුවන්. ඉතින් 12000න් වික්කොත් ඒවට ලස්ස 6ක් එනවා. හරිද? ඉතින් ඊට වඩා මිල අල්ලගන්න බැයි නම් ඔයාට 8500න් විකුණන්න පුළුවන්. 8500න් වික්කොත් ඔයාට රුපියල් 4,25,000ක් මුළු ගල් ටිකටම වෙනවා. නැත්තම් ඔයා බිස්නස් එකේදී ගල් ටික වෙඩි වගේ ටක් ගාලා සල්ලි කරන්න පුළුවන්. ඔයාට කැරට් එක රුපියල් 7,000න්. ඉතින් කැරට් එක 7,000න් විකත් ඔයාට ගල් ලොට් එකම විකුණන්න පුළුවන්. 3,50,000න් වගේ ඔයාට ලොට් එක බිස්නස් කරගන්න පුළුවන්. ඉතින් ඔහොම තමයි මේ මැඩි බිස්නස් එහෙම මේ වලින් අල්ලගන්න. ඉතින් ඒව සෙමි ෆැසස් නැත්නම් සෆාය ඕනම ගලක් හොඳ ලාභ උපයන්න පුළුවන් ඒ විදිහට තමයි. ඉතින් තනි ගල අරගෙන කවදාවත් ඔයාට හොඳ මාකට් එක අල්ලගන්න අමාරුයි. ඉතින් බේරුවල රත්නපුර ඕන තැනකින් ඔයාට හොඳ මිලක් හදාගන්න පුළුවන්. ඉතින් සමහර අය කියන්න පුළුවන් එහෙම මිලක් අල්ලන්න කොහොමද කවුද බයස්ලා එහෙම නෙමෙයි. ඉතින් තමන්ගේ කැපවීම ඉතින් මේ ගල් එහෙම දිනපතා නිවිති කියලා රත්නපුර නැත්තම් ඔයා ළඟම මැනික් මාකට් එකේ ඉතින් ඒ ඕනි තැනකින් බැහැලා ඔයාට මේ වගේ ගල් ගන්න පුළුවන්. ඉතින් සමහර අය කියන්න පුළුවන් කැරට් එක කැපෙන ගල් 10,000න් පාත කොහෙද ගන්න තියෙන්නේ කියලා. ගන්න පුළුවන්. හරිද? ඉතින් ගල් ගෙන අයිතිකාරයන් මේක 10,000ක් දෙන්න කියන්නේ නැහැ. ගල ගේනකොට රුපියල් 25,000ට මේ ගල එල්ලුවා. නේ රුපියල් 30,000ට මේ ගල එල්ලුවා. ඉතින් එහෙම ගල් වැඩි ගල් තියෙනවා. ඉතින් ඒව අතාරින්න. ගන්න පුළුවන් ගල ගන්න. ඒක පොඩි ටයිම් එකක් දෙන්න ගල් හදා ගන්න. හරිද? ඉතින් පොඩි ටයිම් එකක් ඕනේ. ඉතින් මේ ගල් වලින් ඔයාලට බිස්නස් අල්ල ගන්න. ඉතින් ඔයාට කැරට් 50 හදා ගන්න. ඔයා අවම මාස 3ක් ගන්නකො. ඉතින් මාස 3කින් ඔයාට හොඳ ලාභ උපයන්න පුළුවන්. හරිද? ඉතින් ඒ ක්‍රමයට තමයි මේ ගල් වලින් ලාභ උපයන්නේ. ඉතින් තනි ගලක් වැඩ කරලා අපිට හොඳ බිස්නස් එකක් හදා ගන්න අමාරුයි. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් අපි බලමු මේ ගල වැඩ කරලා. ඉතින් මේක පොඩි ඉන්ක්ලූෂන් ටිකක් තියෙනවා මේ ස්පිනල් එකේ. ඉතින් හොඳට ලස්සනට වැඩ කරගන්න මේ විදියට. හරිද? ඉතින් අපි බලමු මේ ගල වැඩ කරලා කොහොමද ලස්සනට එන්නේ. ඉතින් ඒකත් එක්ක අපි තව මේ ගැන හොඳ කතා කරගෙන ඉදිරියට යමු. හොඳයි, එහෙනම් දැනට මේ ගල තමයි මම කට්ටම් පොලිෂ් කරන්න හදන්නේ. මේ ගලේ සම්පූර්ණ බර තිබුණා කැරට් 6.42ක්. නමුත් මට ඕනිකම තියෙන්නේ කැරට් 3න් උඩ ගලක් මේක කට්ටම් පොලිෂ් කරගන්න. මේ ගලේ පොඩි බබල්ස් ටිකක් තියෙනවා. නමුත් අපි ඒක තියලා තමයි ගල වැඩ කරගන්නේ. ඉතින් ගලේ ප්‍රීෆෝම් එකේ වැඩ ටික අපි කරගෙන යමු. ඉතින් මේ ගලේ ෆ්‍රීෆෝම් එකේ වැඩ ටික මම හනපෝරුවේ තමයි ගලේ වැඩ කරන්න try කරන්නේ. මොකද ගලේ හොඳ shape එකක් තිබුණා. ඉතින් ගලේ පොඩි බුබුලු ටිකක් තිබුණ හින්දා මට විශේෂයෙන් කියලා පළුදු ගාලා අයින් කරන්න ඕනි කමක් නැහැ. මොකද ගලේ බුබුලු ටික තියලා තමයි මම හොඳ ගලක් හදාගන්න යන්නේ. ඉතින් හොඳ උස මහත හොඳට
හදන්න තමයි මම මේක try කරන්නේ. බලමු අපේ ප්‍රීෆෝම් එකේ වැඩ ටික කොහොමද යන්නේ කියලා. ඉතින් මේ විදිහට තමයි ගලේ ප්‍රීෆෝම් එකේ වැඩ ටික ඇවිල්ලා තියෙන්නේ. හරි ලස්සනට වැඩ ටික වෙලා තියෙනවා. ඉතින් දැනට ගලේ බර තියෙනවා කැරට් 4.32ක්. ඉතින් කැරට් 3න් උඩ තමයි මම ගලක් try කරන්නේ. බලමු මේ ගලේ කට් ටයිම් පුලිස් එකේදී පැසට් වැඩ ටික කොහොමද වැටෙන්නේ කියලා. ඉතින් දැන් තියෙන මේ ගලේ උපදාන වැඩ ටික ඉතින් විශේෂයෙන්ම නැවතත් මම මතක් කරන්න ඔයාලා කිරින්චි වලින් මාකට් එකක් හදා ගන්නව නම් කැරට් එකට උඩින් අනිවාර්යයෙන්ම ක්ලීන් ගල් තමයි හදන්න ඕනි. ප්‍රශ්නයක් නැහැ. ඔයාලා කැරට් 2.5න් උඩ ගලක් කට් ඇන් පුලිෂ් කරනවා නම් පොඩි බබල් එකක් පොඩි ට්‍රැක් එකක් තිබුණා කමක් නැහැ. තනි ගල අපිට විකුණ ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ලොකු බිස්නස් එකක් හදා ගන්නවා නම් අනිවාර්යයෙන්ම කැරට් එකට උඩින් ක්ලීන් ගල් තමයි හදන්න ඕනි. එකම කට් එක වැඩ කරලා හැම ගලක්ම. ඉතින් මේ විදිහට තමයි මේ කිරින්චි වලින් බිස්නස් හදා ගන්න පුළුවන්. දැන් මේ ගලේ වැඩ ටික අවසන් වෙලා තියෙන්නේ. අපි බලමු හොඳ ලස්සන වීඩියෝ එකකින් අන්තිම රිසල්ට් එක කොහොමද ආවේ කියලා. ඉතින් මේ තියෙන්නේ අපි වැඩ කරපු කිරින්චි ගල. ඉතින් හරි ලස්සනට ගල වැඩ කරලා තියෙනවා. ඉතින් පිටට පාට තියෙන ගලක් වැඩ කරාම තමයි ඒකේ හොඳම ලස්සන අපිට බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් සමහර ගල් තියෙනවා කට්ටම් පුලිස් කරනවා කැරට් එක. නමුත් ගලේ හරි උස නැහැ. ගල ෆ්ලැට් වුණාම නිකන් ඕපන් එකක් වගේ පේනවා. ඉතින් ගලක් වැඩ කරනකොට සෙමි ෆෙසස් ඒ වගේ ඕනම ගලක් අනිවාර්යෙන් ගලට හොඳ උසක් හදාගෙන තමයි අපි ගල වැඩ කරගන්නත් ඕනි. එතකොට අපිට හොඳ මාකට් එකක් අල්ල ගන්න පුළුවන්. මොකද ගල් අපි බිස්නස් කරද්දී ඒ ගල් සිලෙක්ෂන් වෙන්නේ නැහැ. සෆාය ගල් නම් අපි පිටට පාට නැති පොඩ්ඩක් කළු ගතිය තියෙන ඒවා නම් අපිට ට්‍රීට්මන්ට් කරන්න පුළුවන්. නමුත් සෙමි ෆෙසස් මේ වගේ ගලක් අපිට ට්‍රීට්මන්ට් කරලා අපිට පාට ගන්න බෑ. ඉතින් ඒවා අපි කට් එකෙන්ම තමයි හදා ගන්න ඕනේ. ඉතින් ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න මේ වගේ ගල් වැඩ කරනකොට පිටට පාට පේන හොඳ ලස්සන ගල් වැඩ කර ගන්න ඕනේ. ඉතින් කලින් කිව්වා වගේ එකම කට් එක කැරට් එකට උඩ ලොට් එකක් ගහලා බලන්න. ඔයාට තනි ගලෙන් බිස්නස් අල්ලනට වැඩිය හොඳට බිස්නස් හදා ගන්න පුළුවන්. හොඳ ලොට් එකක් හදාගත්තොත්. ඉතින් තේරුණාද? ඉතින් මේ දේ කියන තමයි මම උත්සාහ කරේ. ඉතින් අපේ ක්ලාස් වලදී මේ දේවල් අපි ප්‍රැක්ටිකල් ඔයාලට කියා දෙනවා කොහොමද මේ බිස්නස් අල්ලගන්නේ. ඉතින් මේ දේවල් නෙමෙයි තව ගොඩාක් පැති තියෙනවා. ඉතින් ඒවා ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න. තවත් කෙනෙක්ට බලන්න share කරන්න. එහෙනම් නැවත අලුත් වීඩියෝ එකකින් හමුවමු. හැමෝටම සුබ දවසක්.